වේදනාවෙන් හෝ අසතුටින් කෙඳිරි ගානවා යන අදහස ප්‍රකාශ කිරීමට groan හෝ mourn යන ක්‍රියාපද යොදාගත හැකිය. වේදනාවෙන් හෝ අසතුටින් කෙඳිරි ගෑවා යන අතීත අදහස ප්‍රකාශ කිරීමට groaned හෝ mourned යන ක්‍රියාපද යොදාගත හැකියි. උදාහරණ වාක්‍ය He is seriously injured. ඔහුට බරපතල ලෙස තුවාල වෙලා. He is groaning in pain. He is mourning in pain. ඔහු වේදනාවෙන් කෙඳිරි ගාමින් ඉන්නවා. The injured people were lying on the ground, groaning. The injured people were lying on the ground, mourning. තුවාල වූ මිනිස්සු බිම වැතිරී සිටියා, කෙඳිරි ගාමින්.